ලංකාවේ තම ජනප්‍රිය 250 කාණ්ඩයේ හොඳම යතුරුපැදියක් තමයි Honda Hornet කියන්නේ. ඉතින් මේ බයික් එක ගන්න ආසාවෙන් බලන් ඉන්න කොල්ල ඕන තරම් ඉන්නවා. මම හිතුවා මේ බයික් එකේ ස්පෙෂල් දේවල් ටිකයි මේ බයික් එකේ පොඩි ඉතිහාසය ගැන පොඩ්ඩකුයි මේ බයික් එක ගන්නවා නම් බලන්න ඕනේ මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. මේ Honda Hornet 250 බයික් එකේ අපි ඉතිහාසය ගත්තොත් එහෙම මේකේ ආවා chassis 100 ඉඳන් chassis 150 දක්වා. මේ බයික් එක නිෂ්පාදනය වුණේ පළමුවම 1996. මේක 2007 වර්ෂය දක්වා දිව ගියා. 2007න් පස්සේ මේ බයික් එක නිෂ්පාදනය වුණේ නැහැ. එතකොට මේ බයික් එක ගැන අපි විශේෂ දේවල් ටික ගත්තොත් මේ බයික් එක අපි අඳුරගන්න බෑ මොකද්ද මේ බයික් එක කොහොමද මේ chassis කොහොමද අඳුරගන්නේ? බයික් එකේ chassis ආවේ පටන් ගන්නෙ MC31 කාණ්ඩේ. MC31කට ඉස්සරහෙන් 110, 105, 115 ඒ වගේ විදිහට තමයි මේකේ chassis යන්නේ. එතකොට මේ බයික් එකේ විශේෂ දෙයක් ගත්තොත් එහෙම මේකේ ආවේ black chassis. black chassis ආවේ chassis 100, chassis 110 දක්වා. එතකොට මේකේ මීටර් පැනල් එක chassis 100 ඉඳන් chassis 115 වෙනකම්ම background එක white color එකකින් තමයි ආවේ. chassis 100 ඉඳන් chassis 110 දක්වා black exhaust system එකක් තමයි ආවේ. 115 chassis එකේ nickel exhaust system එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේවා තමයි කිටිම විශේෂම දේවල්. එතකොට මේකට ආවේ නික ඩිස් එකක් chassis 100 ඉඳන් 115 වෙනකම්. ඒ ඩිස් එකෙන් ඒ වගේ තමයි අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට plug top chassis 125 වගේ වෙනකම් red color එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ බයික් එකේ chassis 120 chassis 120න් පස්සේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒක තමයි මේකට sensor carb ආපු එක. මේකට sensor carb වලට අමතරව මේකේ chassis පොඩි වෙනසකුත් වෙලා තියෙනවා. ඒ වගේම මිලිමීටර් ගානක වෙනසක් ලොකු වෙනසක් නෙවෙයි. ස්මූත් ගතිය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. අනිත් දේ මේකේ ඩිස් එක 120න් පස්සේ හැඩය ඒ කියන්නේ මේකේ මොඩල් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ chassis 120 මේකේ මීටර් පැනල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් කලර් වෙලා තියෙනවා. ඒක දිගටම තියෙනවා chassis 150 දක්වා. ඊට පස්සේ අනිත් දේ විශේෂම දේ මේකේ ඇවිල්ලා තියෙන chassis 115 වෙනකම් මේක ඇවිල්ලා තියෙන්නේ heat gauge එක. heat gauge එක වෙනකොට මේකේ display වෙනවා fuel gauge එක chassis 120න් පස්සේ. දැන් අපි chassis 120 ඉඳන් 150 දක්වා එක වගේම කිව්වනේ. ඔයාලට මම ලේසි ක්‍රමයක් කියනවා මේ බයික් එකේ chassis අඳුර ගන්න. මේකේ chassis අඳුර ගන්න බලව මේකේ chassis වර්ණය. මේකේ chassis 130 Hornet chassis 130ට එනකම් අලු මිශ්‍ර කළු වර්ණයකින් තමයි මේ chassis පේන්ට් කරලා තියෙන්නේ. chassis 130න් පස්සේ මේක කළු වර්ණයේ තමයි පේන්ට් කරලා තියෙන්නේ. ඒකෙන් ඔයාලට ලේසියෙන් මේ බයික් එකේ chassis එක අඳුර ගන්න පුළුවන්. එතකොට අපි මේ chassis කතා මේ ඔක්කොම ඉතිහාසය ගැන මෙහෙම කෙටියෙන් කතා කරගත්තොත් මට විශේෂයෙන්ම ඔයාලට අඳුන්වලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ මේ බයික් එක ගන්න කලින් බලන්න ඕනේ මොනවද කියන එක. මොකද අපි වාහනේ මොන විදිහට තිබ්බත් අපි ගත්තට පස්සේ පදින්න ඕනේ. මොකද මේ වගේ වාහනයක් සාමාන්‍ය මේ වගේ Hornet එකක් මේ දවස්වල ලොකු මිලක් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 10න් උඩම තමයි chassis 110 ඉඳන්ම දිව යන්නේ. ඉතින් මේක අපි බලමු දැන් මේකක් ගන්න කලින් බලන්න මොනවද කියලා. අපි Hornet එකක් ගන්නවා නම් පළවෙනියෙන්ම බලන්න ඕනේ මේකේ එන්ජින් එකයි CDI යුනිට් එකයි. මේකේ සීට් එක ගලවලා ඔයාලට ඕන තැනකදී මේකේ CDI යුනිට් එක බලා ගන්න පුළුවන්. CDI එක බලනකොට සාමාන්‍ය මේ CDI වල ගම් ගලලා තියෙනවා. ඒ කියන්නේ ඒක උෂ්ණත්වයත් එක්ක දිය වෙලා ඒකේ වට ගම් එහෙම ගලලා තියෙන ගොඩක් 190කම එහෙම තමයි. CDI රිපෙයාර් කරන අය ඉන්නවා. ඔයාලා රිපෙයාර් කරගන්න පුළුවන්. හැබැයි හොඳට බලන්න මේ CDI එකේ ගම් ප්‍රමාණය වැඩියෙන් ගලලාද? සාමාන්‍ය හොඳ ක්ලීන් එකට තියෙනවද? රිපෙයාර් කරලාද ඔරිජිනල් CDIද? ඒවා හොඳට බලන්න. මොකද මේ වගේ බඩු ගොඩක් දැන් අඩුයි නිෂ්පාදනය වෙනවා. මොකද 2007න් මේක නැවතුණු නිසා. එන්ජින් එක ගත්තොත් මේකේ මේන්ම දේ එන්ජින් එක. එන්ජින් එක බලනකොට මේකේ බලන්න තියෙනවා ගොඩක් දේවල්. පළවෙනියටම අපි බලන්නේ මොකද්ද? මේ බයික් එක හීට් වෙනවද කියලා. ඔක්කොටම කලින් අපි බයික් එකේ පොඩ්ඩක් රයිඩ් එකක් දාලා මේක රත් කරගන්න ඕනේ. රත් වෙනකොට මේක බොයිල් කරනවා. ගොඩක් හීට් වෙනවා. ෆෑන්ස් වැඩද බලනවා. දැන් ඔයා මේක සෙල්සියස් ගානට 90 සෙල්සියස් 90 වගේ පැනපුවම මේකේ ෆෑන් එක ඔන් වෙන්න ඕනේ. ෆෑන් සෙන්සර් එක. එතකොට සමහර Hornet වල මේකේ ෆෑන් සෙන්සර් එක ඩිරෙක්ට් දීලා තියෙනවා. ඩිරෙක්ට් දුන්නාම යතුරු ඔන් කරත් මේකේ ෆෑන් එක වැඩ කරනවා. ඉතින් ඒකෙන් වාඩ වෙන්නේ බයික් එකේ යතුරු දාලා තිබ්බොත් ඔයගේ බැටරි ඉක්මනින් ඩ්‍රේන් වෙනවා. ඒක තමයි විශේෂම දේ. අනිත් දේ ඒකෙන් වාඩ උදේ රිස්ටාර්ට් කරගන්න අමාරු වෙනවා. වට පහක් හයක් එන්ජින් එක කරකපු ගමන් මේකේ බැටරි වහිනවා. ඒක තමයි විශේෂම දේ. එතකොට මේ ෆෑන් එක ඩිරෙක්ට් දීලා තියෙදි තවත් දෙයක් තියෙනවා. මේ බයික් එකට දැන් ස්විච් එකක් කරා ෆෑන් එක ඩිරෙක්ට් දීලා තිබ්බොත් ඔයාලට ඔන් ඔෆ් කරන්න පුළුවන් වෙන තමයි අපි ස්විච් එකක් දාන්නේ. ඉතින් ස්විච් එක දාපුවම ඔයා බයික් එක යන රයිඩ් කරනකොට ඔයා දන්නේම නැතුව ඔයාලට බයික් එකේ
ෆෑන් එක ඔන් කරන්න අමතක වෙනවා. ඔන් කරන්න අමතක වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් බයික් එක හීට් වෙලා ගෑස් කට් යනවා, එක්ක බොයිල් කරනවා, එක්ක ලොකු ලෙඩකට වඩා මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් බලන්න සෙන්සර් එක හරහා ෆෑන් එක ඔන් වෙනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි බොයිල් පැත්තට යමු. බොයිල් පැත්තට යන කලින් අපි බලමු මේක රත් වෙනකට හොඳට දුවලා ඉවරලා හොඳට බලන්න මේක සාමාන්‍යයෙන් බයික් එකක් රයිඩ් කරද්දී දැනෙනවා ඔයාලට මේ Hornet එකක් කියන්නේ 250cc 4 cylinder වාහනයක්. ඉතින් මේ වගේ බයික් එකක් රයිඩ් කරනකොට ගොළු වෙන්න බෑ. පස්සට අදිනවා වගේ මිස් එකක් දැනෙනවා, නිකන් අමුතු සද්දයක් එනවා. දැන් ස්මූත් සයිලන්සර් එකේ එක්සොස්ට් එකෙන් ස්මූත් හඬක් එන්නේ. ඉතින් අපි ඊට පස්සේ බලන්නේ චුට්ටක් රයිඩ් කරපු ගමන් බට 4 එහෙම මිස් එකක් තියෙනවනේ. බට 4ම රත් වෙලාද කියලා අත තියනකොට පරිස්සමෙන් අත තියන්න ඕනේ. රත් වෙලා තිබ්බොත් වල අත පිච්චෙනවා. වඩා වතුර ටිකක් හරි ස්ප්‍රේ කරලා බට 4 ඩිස්ප්ලේ කරලා බලනවා. ඒක වතුර ටිකක් කියලා බලනවා. මේකේ රත් වෙලාද තියෙන බට 4ම කියලා. ඒ පොඩි දුරක් පැදලා තමයි අපි මේක කරන්නේ. ගොඩක් දුරක් පැදලා කරලා බෑ. මොකද ඒක උෂ්ණත්වය අරක දිගේ යන නිසා. ආගේ අර හීට් එක බලන්නේ පොඩි දුරක් දුවලා බට 4 රත් වෙලාද කියලා බලනවා. ඕනෙසේ බට 4 රත් වෙලා නම් ඕම් ප්‍රශ්නයක් නැහැ. ලැග් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්දපද්ද නැති තත්ත්වය තියෙනවා නම්. හරි. ඒත් ඔයාගේ බට 4 රත් වුණොත් ඔයාගේ බයික් එක අදිනවා මදි. එහෙම වුණොත් අපි බලන්න ඕන ෆ්ලඩින්. ෆ්ලඩින් කියන්නේ මේකේ කාබ් ලෙඩේ. සාමාන්‍යයෙන් කාබ් එකේ ස්ලයිඩ් ටික හිර වෙනවා. අපි රේස් කරද්දී උඩට එන්නේ. ඒක නිසා තමයි ෆ්ලඩින් කියන්නේ. ෆ්ලඩින් කියන්නේ ඕක. වෙන මොකුත් නෙවෙයි. ජෙට් සයිස් වෙනස් කරොත් ඒත් දුවන්නේ නැහැ. දැන් වාහනේ මේවා තෙල් කරන්නේ සාමාන්‍යයෙන් ලීටර් කිලෝමීටර් 20 25 18 15 කරන ඒවාත් තියෙනවා. ඉතින් සෙන්සර් කාබ් වලින් උඩ පොඩක් තෙල් වැඩ කරනවා. මොකද TPS එක ඇවිල්ලා තියෙනවා 120න් උඩට. ඒක නිසා මේකේ බලනවා ඊට පස්සේ ෆ්ලඩින් පැත්තද කියලා. එක්ක ජෙට් සයිස් වෙනස් කරලා තිබ්බොත් ඒ දුවන්නේත් නැහැ. ඒකට ප්ලග්ස් අතර හරියට ඇවිල්ුනේ නැත්තොත් ඒත් මේක දුවන්නේ නැහැ. හොඳටම මිස් කරනවා. මිස් කරන එකට විශේෂ තවත් හේතුවක් තියෙනවා. මේකේ බැටරියට කොයිල් එක කරා යන කරන්ට් එක මදි වුණාමත් එහෙම වෙනවා. මොකද මේ Hornet වල කොයිල් එක ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොයිල් එක හරියට තියෙන්නත් ඕනේ. රෙක්ටිෆයර් එක හරියට තියෙන්නත් ඕනේ. ඒවා හොඳට බලන්න ඕනේ. මොකද අපි මීටර් මේකේ ලයිට්ස් බලන්නේ, අපි මේකේ ඔරිජිනල් ජපාන් සිග්නල් ලයිට්ස් හසාර් තියෙනවද ඒවා බලනවා. ටයර්ස් බලන්න ඕනේ. විශේෂම දේ අපේ එන්ජින් එකයි, කාබ් එකයි, කොයිල් සයිඩ් එකයි දුවන පැත්ත අපි බලන්න ඕනේ. මොකද මේවා අපිට ඕන විදිහට රීප්ලේස් කරගන්න පුළුවන් හොයලා. ඔරිජිනල් බැන්නම් තායිවාන් හරි කමන්නේ අපිට රීප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලනවා මේකේ එන්ජින් එකේ ප්ලග් හතරත් හරි ඒකත් හරි කියමුකෝ. ප්ලගුත් හොඳයි. කාබ් එකත් හොඳයි. ඒත් ෆ්ලඩින් වගේ එනවා නම්, හිර වෙනවා නම් සමහරවිට මේකේ වෑල් මිස් එකක් තියෙන්න පුළුවන්. එක පිස්ටන් එක වෑල් වැඩ කරන්න තියෙන ඉඩ තියෙනවා. සමහර වෑල් ඇද වෙලා හෝ මොකක්ම හේතුවක් කියමුකෝ. නැත්තම් පිස්ටන් රින්ග්ස් කැඩිලා කම්ප්‍රෙෂර් වැඩ කරන්න නැතු වෙන්නත් පුළුවන්. ගොඩාක් මේ Hornet වයසත් එක්ක දැන් ගොඩක් වයසයි මේ වාහන. ඉතින් හරියට හදන කට්ටියත් අඩුයි. එතකොට අපි ඒක නිසා හරි කල්පනාවෙන් ගන්නකොට ඔවා බලන්න. මොකද ලක්ෂ ගාණක් වැය කරලා ගන්නවා. චැසි ගාණ කොහොම වුණත් මේකේ ලක්ෂ ගාණක්, ලක්ෂ 20 තියෙනවා, 26 තියෙනවා, 20 ඒ තරම් අලුත් නම්බර් ලොකු මිලකින් යනවා. චැසි 150 එම ලොකු මිලකින් යනවා. ඉතින් හොඳට බලන්න මොනවා වුණත් 2007න් පස්සේ මේක නිෂ්පාදනය වෙලා ඉවරයි. ඒ නිසා මේකේ වයසත් එක්ක මේක දුවපු කෙනා කොහොම දුවලාද ඒක අපි දන්නේ. අනිත් දේ ඔයිල් බලන්න. ඔයිල් සජ්ජලාද කියලා බලන්න. ඔයිල් හොඳට තියෙනවද බලන්න කූරෙන්. ඔයිල් තත්ත්වෙත් හොඳටම බලන්න. ඊට පස්සේ දැන් අපි ගත්තොත් පිස්ටන් එකේ පිස්ටන් එකක් සමහර වෙලාවට පීනියන් එක කැඩිලා තිබුණොත් එහෙම මේකේ පිස්ටන් එක වැඩ කරන්නේ නැහැ. එහෙම තරමුත් බයික් තියෙනවා බෙයාරින් අවුල් වෙලා එන්ජින් එකේ අමුතු සද්ද ටක ටක ගාලා සද්ද එනවා නම් ගන්න එපා. ටයිමින් චේන් එක කියයි එනකොට අහන්න එපා. ටක ටක ගාලා අමුතු සද්දයක් එනවා නම් ගන්න එපා. Hornet එක හොඳට බලන්න එන්ජින් එක රිප්ලේස් කරගන්න පුළුවන් නම් ගන්න. අපි රීකන්ඩිෂන් ගන්න දිනවා. එහෙම පුළුවන් නම් ඔයාලට එහෙම වත්කමක ප්‍රශ්නයක් නැත්නම් ඔයා එහෙම ගන්න. අනික් දේ මේ වගේ ගොඩක් ඒවා වැටිලා මේ බයික් ගොඩක් ඇක්සිඩන්ට් වෙලා මේ පළු ගොඩක් ඒවා කැඩිලා තියෙන්නේ. ඒක නිසා මේ පළු හොඳට බලන්න. මේ පැත්තේ යට බලන්න, එහා පැත්ත බලන්න. එන්ජින් නම්බර් එක ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. මොකද චැසි නම්බර් එක හරිනම් එච්චරයි. චැසි නම්බර් එක බලද්දි ඒ අතරතුරම කියන්නේ චැසි නම්බර් එක ඔරිජිනල් චැසි තියෙන්න ඕනේ. චැසි කොටලා නම් ඔයාලට ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි හරියට චැසිය කොටලා තිබ්බොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොයාගන්න බැරි වෙන්න. ඇද්දේ හරිනම් චැසි ලයින් එක හරි කෙලින් තියෙන්න ඕනේ. ඔයා ඔරිජිනල් චැසි එක ෆොටෝ එකක් ගහලා අරකට එක්ක කම්පෙයාර් කරලා බලන්න. ඔයා හොඳ ඔරිජිනල් චැසි තියෙන වාහනයක් බයික් එක්ක චැසියේ ෆොටෝ එකක් ගහලා තියාගන්න. ඒකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් චැසි එක ඔයාට අඳුර ගන්න පුළුවන්. අපි පළුවෙන් චැසියට ගියා. දැන් ආ චැසියෙන් පළුවට එමු. එතකොට මේ පළුව වල ඩැමේජ් ඔයාලා මතක ඇති. දැන් මම කිව්වා මේවට ගම් දාලා තියෙනවා. හොඳට බලන්න. මොකද හයි RPM එකදී මේක ඇතුලේ තියෙන පීඩනය වැඩි නිසා ඔයාගේ ගම් ලීක් වලින් ලීක් වෙන්න ඉඩ තියෙනවා. ඔයිල් එහෙම ඔයා නොදැනුවත්වම ඔයාගේ ඔයිල් ටික ගිහින් ඔයාගේ බයික් එකේ එන්ජින් එක හිර වෙන්න පාවා ඉඩ තියෙනවා. මේකෙදි හීට් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක හොඳටම බලන්න ගන්න කලින් ඒවා තමයි මේ Hornet එකේ බලන්න ඕන විශේෂ දේවල්. අනිත් දේ මේ වගේ ගියර් shift වෙනකොට ක්ලච් ප්ලේට් පොඩි ලෙඩ තියෙනවා. මොකද මොන විදිහට කරත් නියුට්‍රල් කරගන්න බෑ. පදිද්දි ටාක් කරලා ගියර් කැඩෙනවා. ඒවා බලන්න. නියුට්‍රල් එකේ normal pickup එකේදී නියුට්‍රල් කරගන්න බෑ. එන්ජින් එක ඕෆ් කරලා නියුට්‍රල් කරගන්න බෑ. පොඩ්ඩක් ප්ලේ කරන්න ඕන. ක්ලච් හබ් අවුල් වෙනවා. ඒවා අනිවාර්යෙන් බලන්න. Hornet එකක් ගන්නකොට ඒවා තමයි විශේෂම දේවල්. ඔයාලට ආපහු වියදම් වැඩියෙන් යන
එතකොට මේ පළු කතත් ඔක්කොම ඉවරලා යනකොට ඊළඟට මේ එන්ජින් බ්ලොක් එක. මේ බ්ලොක් එක කියන්නේ මේ පළු දෙක මැද තියෙන්නේ. ඒක තමයි බ්ලොක් එක. මේ බ්ලොක් එක ඩැමේජ් වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අපිට නොදැනීම ඔයා රෑට වාහන බලන්න එපා. බයික් එකක් හොනට් වගේ ලික්විඩ් කූල් බයික් මොකක් වුණත් ගොඩක් දුරට රෑට බලන්න එපා. සාමාන්‍යයෙන් කූලන්ට් දාන්න ඕනේ. මොකද කූලන්ට් දාලා තියෙන එන්ජින් රේඩියේටර් එකට පාටක් එන්නේ නැහැ. කූලන්ට් වලට පාටක් එන්නේ කොහේ හරි ලීක් එකක් තියෙනවනම් ටක් ගාලා අඳුන ගන්න. දැන් කොළ පාට, රතු පාට, නිල් පාට කූලන්ට් එනවා මේකට මැච් වෙන විදිහට. ගොඩක් දුරට මේ හොනට් වලට එන්නේ කොළ පාට කූලන්ට් එක තමයි දාන්නේ. ඉතින් මේකේ පළුවක කැඩිලා තිබ්බොත් සමහර විට මේකේ එන්ජින් බ්ලොක් එක කැඩලා තිබ්බොත් එහෙම කොහෙන් හරි ඔයිල් ලීක් එකක් නැතුව කූලන්ට් ලීක් වෙන්න පුළුවන්. මොකද මේ පාත් දිගේ කූලන්ට් උඩට පල්ලෙහාට යනවා. ඔයාගේ බෝර් එක කූල් වෙන්න. ඉතින් මේ කොහේ හරි පළුවක ලීක් එකක් තිබ්බොත් කොහෙන් හරි කූලන්ට් එනවා. අපිට පේන්නේ නැහැ. රෑක එහෙම බැලුවොත් පේන්නෙම නැහැ. වැස්ස දවසක බැලුවොත් පේන්නෙම නැහැ. ඒක නිසා ඒක අනිවාර්යෙන් වතුර දාලා තිබ්බොත් ඒ පේන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ කූලන්ට් තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. කූලන්ට් ලීක් එකක් තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. එතකොට මේකේ පුපුරලා තිබ්බොත් ඔයාලට පළුව පිටින්ම දාන්න වෙනවා. මොකද හදන්න පාස්සල ඒක සාර්ථක නැහැ 100%. ඒක විශේෂයි. ඉතින් විශේෂම දේ මේ වගේ හෙඩ් එක. දැන් මේ හොනට් එකේ හෙඩ් එක කාලයක් එක්ක පේස්ට් කරනවනේ අපි හෙඩ් එකක් දාද්දි ගෑස් කට් එක දාද්දි පේස්ට් කරනකොට වගේ හෙඩ් එක පේස්ට් කරනවා. පේස්ට් කරනවා කියලා වැලි ගොලෙන් මැද්ද කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේක තව එන්න තුනී වෙනවා. එතකොට මේක තුනී වෙනකොට මේ ගෑස් කට් එක දානකොට මේකේ පිස්ටන් එකයි වැල් වලයි අතර හෙඩ් එකයි අතර පුඩි ස්පේස් එකක් තියෙනවා. මේ ස්පේස් එක හෙඩ් එක පේස්ට් කරන්න අඩු වෙනවා. එතන මොකද කරන්නේ ගොඩක් අය? සමහරු කරන්නේ හෙඩ් එකක් ආපහු තියන්නේ නැහැ. මේකට ගෑස් කට් දෙකක් තුනක් බට් කරනවා. මොකද අර ස්පේස් එක ගන්න. ඔයා බයික් එක ගන්නකොට මේ හෙඩ් එකයි බ්ලොක් එකයි අතර මේ ගෑස් කට් එක ළඟ ස්පේස් එක හොඳට බලන්න සාමාන්‍යයෙන් තුනී ඊටාම මිලි දශම මිලි භාගයක විතර තුනී ඝනකමක් තමයි මේ ගෑස් කට් එකට එන්නේ. ඉතින් මේ ගෑස් කට් එක ඝනකම වැඩි වගේ පේනවා නම් ඔයාලට මෙතන ස්පේස් එක වැඩි වගේ පේනවා නම් අනිවාර්යෙන් ඔයාගේ හෙඩ් එක පේස් කරලා වැඩි. දැන් අපි මේ බයික් එකේ බලමු චැසිය ගැන පොඩ්ඩක් බලමු. සාමාන්‍යයෙන් චැසිය ඇදයක් තිබ්බොත් අපි ගන්න නැත්තේ. මේ හොනට් එක ලේසියෙන් චැසිය ඇද වෙන්නේ නැහැ. මොකද මේ හොනට් එකේ චැසිය ඉතාම ශක්තිමත්. ඉතින් මේකේ චැසිය පොඩි හරි ඇදයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ටයර් එක වාගේ දැන් අවුරුදු මාස 3ක් පැද්ද නම් බයික් එක අනිවාර්යයෙන් ටයර් එක පැත්ත ගෙවිලා තියෙන්න ඕනේ. ස්විං ආම් බුෂ් ටික ප්ලේ නැත්තම් ටයර් එක අනිවාර්යයෙන් පැත්ත ගෙවෙන්න ඕනේ. අනිත් දේ ඔයාගේ බයික් එකේ ඉස්සරහ ටයර් එකක් පැත්ත ගෙවෙන්න ඕනේ. බයික් එක පදිනකොට නිකන් නයා යනවා වගේ දැනෙනවා, පැත්තට යනවා දැනෙනවා. එහෙම දැනෙනවා නම් ගන්න එපා. මේකේ චැසිය ඇදයක් තියෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි චැසිය ගැනත් බැලුවා. ඊට පස්සේ අපි බලන්නේ මොනොෂොක් එක. මොනොෂොක් එකත් මේ බයික් එකේ රීකන්ඩිෂන් ගන්න තියෙනවා. මේකේ මොනොෂොක් එක ටිකක් මිලයි. ඉතින් මේ මිල යන දේවල් තමයි මම කියන්නේ. ඉතින් මොනොෂොක් එකත් හොඳට ටෙස්ට් කරලා බලන්න. මෙහෙම ගහපුවාම උඩ ගහන්න බෑ. හොඳට ස්මූත් එකට වැඩ කරන්න ඕනේ. මෙහෙම ගහලා අතහැරපුවම උඩ ගහන්න බෑ. ඒතකොට මොනොෂොක් එක ඩැමේජ් වෙලා. රිපෙයාර් කරන්න ඇත් තියෙනවා. රිපෙයාර් කරන්න රුපියල් 8000 10000 11000 එහෙම ගන්නවා. පින් එක ඇදලා තිබ්බ රුපියල් 15000ක් විතර ගන්නවා. ඉතින් ඒකත් හොඳට බලන්න ඒවට වියදම් යන විදිහත් එක්ක. ඊට පස්සේ මොනොෂොක් එකෙන් පස්සේ අපි බලන්නේ මේක ටයර්ස් ටික. ටයර්ස් ටික ගත්තාම අනිවාර්යෙන් හොනට් එකේ පිටිපස්ස ටයර් හොඳට තියෙන්න ඕනේ. මොකද ලොකු මිලක් වෙනවා මේ ටයර් එක. ඉතින් සාමාන්‍ය ජපාන් ටයර් එකක් තියෙනවා නම් හොඳයි. නෝමල් ටිම්සන් ටයර් වගේ දාලා තියෙනවා නම් ගන්න එපා. කවදා මොකද ලිස්සනවා. එහෙනම් ටයර් එක රීප්ලේස් කරන්න යාලකින් ඒක ගාන අඩු කරලා ගන්න. හොනට් එකට හොඳ ගැලපෙන ටයර් එකක් දාගන්න. මේ ටයර් එක අනිවාර්යෙන් ඔයා වැදගත්ව හිතන්න මේ ටයර් එක ගැන. ගොඩක් හොනට් වල ඉස්සරහා ටයර් එක හොඳට බලන්න. මොකද ඉස්සරහා ටයර් එකට ගොඩක් අය දාන්නේ පස්සා ටයර් එකක්. පස්සා ටයර් එකක් දාපුවා මේකෙත් දාලා තියෙන්නේ පස්සා ටයර් එකක්. මේ දාර එනවා. එතකොට ඔයා බයික් එක නමන කෝණේ වැඩි වෙනකොට බයික් එක පාට පොළලා ඔයා වැටෙන්න වගේ යනවා. එතකොට ඔයා බයික් එකේ සමාන මේක විකුණන කෙනාට පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා ඒක. මොකද මේ එයාට විකුණ ගන්න බැරි වෙනවා. කට්ටිය බය මේක පැත්තට යනවා ඇද යනවා කියලා. ඉතින් එයා සමහර විට නොදැනුවත්ව මේකට ඉස්සරහ ටයර් එකක් දාලා තියෙනත් ඉඩ තියෙනවා. ඉතින් මේකේ වෙන්නේ මේ ටයර් එකේ මේ දාර නිසා එකපාරට වාහනේ පොළනවා. ඒකත් හොඳට බලන්න. ඔයත් බලන්න ගන්න කලින් මේක නිසා ඔයා බයික් එක අතහැරුවොත් අපරාධේ. ඒකත් බලන්න. ඒක බලලා ඒකටත් සල්ලි අඩු කරගන්න කීයක් හරි. අඩු කරලා බලලා මේ වාහනේ ගන්න. ඉතින් ඕවා තමයි විශේෂම දේවල් හොනට් එකේ. අපි අවසාන දෙයක් විදියට ගත්තොත් මේකේ ටැංක් එක. මේ ගොඩක් ඒවා වැටිලා මේ ටැංක් එක ඇඹිලා තියෙනවා. සමහර ඒවාගේ මේ ටැංක් එක ඇතුළට යනවා. සමහරු කරන්නේ මේකට කැට්ලෝ බෝලයක් දාලා මේක වහනවා. එතකොට ටික දවසක් පදිද්දි අවුවේ තිබිලා රත් වෙනකොට මේකේ කැට්ලෝ එකේ ඉර යනවා. එතකොට ඔයාලට පේනවා අයියෝ කියලා. ඉතින් මේක ටැංක් එක හොඳට බලන්න. මේ යට හොඳට බලන්න දිරලා තියෙනවා, පාසලා තියෙනවා. ටැංකිය මේ ටැංකි මේ මූඩි ඇරලා බලන්න මේක ඇතුලේ මලකඩ පිරලා තියෙනවද කියලා. මොකද ඊට පස්සේ ඔයාලට යන තැන මිස් කරන්න ගන්නවා බයික් එක. හරි වදයක් වේ. ඔයාලට කාබ් එක ටියුන් කරන්න ලොකු ගාණක් යනවා. ඉතින් කාබ් එක සුද්ධ කරන්න ගලවන්න ලොකු ගාණක් යනවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් බලන්න. ටැංක් එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. මොකද ටැංකිය ලොකු ගාණක් වෙනවා. මේ ටැංක් එක හොඳට බලන්න. විශේෂ දේවල් ඒවා. ඒතර මීටර් පැනල් එක මේකේ සයිඩ් මිරර්ස් මේවා ඔරිජිනල් නිකල් ඒ කතා ගොඩක් අපි එතන බලන්න ඕනේ. වාහනේ වටිනාකමත් එක්ක ඒක ගොඩක් හිතන්න එපා. මොකද මේවා නම් අපිට රීප්ලේස් කරගන්න හරි පුළුවන්. අර වගේ ලොකු ලෙඩක් ආවොත් ඔයාලට කරගන්න දෙයක් නැති වෙනවා. මේක මෙහෙම හරි තියෙනවා.
මේකට පස්සේ හරි කැලේ ටික දාන්න පුළුවන්. එතකම වැඩ මීටර්ස් එකේ හොඳට වැඩ කරනවද බලන්න. මොකද අපරාධේ. මොකද මේකේ වටිනාකම තියෙන මීටර්ස් හරියට වැඩ කරනවද? RPM මීටර එක අනිවාර්යයෙන් වැඩ කරන්න ඕන හොඳට. ස්පීඩෝමීටර් එකත් හරියට වැඩ කරන්න ඕනේ. සමහර ඒවා වගේ කටු නැහැ. සමහර ඒවා කට්ටේ භාගයයි තියෙන්නේ. ඒවත් හොඳට බලන්න ඕනේ. මොකද ඒවා වියදම වැඩි දේවල් මං කියන්නේ. අනිත් දේවල් ගත්තොත් සීට් කවර් ඒවා ලොකුට හිතන්න එපා. ටේල් එක ඒවා මුකුත් හිතන්න එපා. මේවා හැම ෆයිබර් කරලා හදා ගන්න පුළුවන්. ටැංක් එක මේන්ලි ටාගට් කරන්න. එතකොට හෙඩ්ලයිට් උත් ඔරිජිනල්ද බලන්න, ලයිට්ස් ඔක්කොම වැඩ කරනවද බලන්න, ස්විච් ඔක්කොම වැඩ කරනවද කියලා බලන්න, රන් ඔෆ් එක වැඩ කරනවද බලන්න. විශේෂම දේ අර ෆෑන් එක ඒක හොඳට බලන්න නැත්නම් හීට් වෙනවා. තව එක දෙයක් චූටි දෙයක් කියන්නම් මේකේ සමහර අය මේ රේඩියේටර් එක බොයිල් කරනවා නම් බයිකේ බොයිල් කරනවා නම් මේකේ වතුර අයින් කරනවා. මේකේ වතුර අයින් කරලා මේකේ රේඩියේටර් එක ෆිල් කරන බොටල් එක තියෙන්නේ රිසර්ව්. ඒ බොටල් එක ෆිල් කරනවා කූලන්ට් වලින්. කූලන්ට් වලින් ෆිල් කරලා මගින් වහනවා. මගින් වැහුවොත් ඔයා හිතනවා හරි මේකේ කූලන්ට් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඔයා දුර යනකොට ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙයි. එතකොට එයාලා වගකීම බාර ගන්නෙ නැහැ. ඔයා ලියුමක් ලියලා වාහනේ ගන්න. ඒක නිසා හොඳට බලන්න. මේකේ තිබ්බට බෑ මේ බටවල වතුර තියෙනවද කියලා මිරිකක් දේවල් දැනෙනවා තද ගතිය. ඒක බලන්න. නැත්තම් මේ ටැංක් එක මේකේ මූඩිය ඇරලා හරි බලන්න ටැංක් එක අයින් කරලා වතුර තියෙනවද කියලා, කූලන්ට් තියෙනවද කියලා. ඒක ලොකු දෙයක් වෙයි. එතකොට මෙච්චර තමයි හොනට් ගැන කියන්න තියෙන විශේෂම දේවල් ටික. මට මොනවා හරි මග යනවා නම් සමා වෙන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න.